හෙලෝ යාළුවනේ වෙල්කම් ටු මයි channel සචී වෙලෝරා. කොහොමද ඉතින් ඔයගලන්ට හොඳින් සතුටින් පරිස්සමින් ඉන්නව නේද යාළුවනේ? ඔන්න මම අද අලුත් කෑමක් හදන විදිය කියලා දෙන්නයි යන්නේ. මේ තමයි අයිස් බාර්. ඉතින් ඕගොල්ලන්ටත් ගෙදරින් ඉක්මනින් පහසුවෙන් හදාගන්න පුළුවන්. අපි බලමු දැන් කොහොමද මේ අයිස් බාර් හදන්නේ කියලා. මුලින්ම ළමයි අපි බිස්කට් එකක් ගන්න ඕනේ. ඕගොල්ලන්ට මේකට චොකලට් බිස්කට්, මාරි බිස්කට් ඒ වගේ කැමති බිස්කට් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ ළමයි බිස්කට් පැකට් එක කඩන්න නැතුව අපිට ওই විදිහට තලා ගන්න ඕනේ. මේකට රෝලින් පින් එකක් වගේ අරගෙන හොඳින් තලා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් ගන්නට බිස්කට් ටික කුඩු වුණාට පස්සේ අපි මෙන්න මේ විදිහට දෙකට මැගින් කපා ගන්න ඕනේ. හරි පරිස්සමෙන් කපා ගන්න ඕනේ ළමයි. තව දෙයක් ළමයි අපිට බිස්කට් පැකට් එකකින් අයිස් බාර් දෙකක් හදාගන්න පුළුවන්. ඕගොල්ලන්ට කැමති ප්‍රමාණයක් ගන්න. ඊට පස්සේ ඕනි ඉන්ග්‍රේඩියන්ට් එක තමයි ළමයි කිරිපිටි. අපි මේකට කිරිපිටි හැඳි දෙකක් විතර දාලා වතුර දාන ළමයි වතුර වගේ ගන්න. ඇල් වතුර දාලා හොඳින් මේක මික්ස් කරගන්න ඕනේ. පදමට එනකන් ළමයි අපි මේ මිශ්‍රණය හදාගන්න ඕනි. ඊට පස්සේ ළමයි අපි හදාගත්ත කිරි එක තියෙනවනේ. අන්න ඒක අපි කුඩු කරගත්ත බිස්කට් එකට ඇඩ් කරගන්න ඕනි ළමයි. මේකෙදි බිස්කට් පෙඟෙනවනේ. එතකොට ළමයි තව අපිට මේ බිස්කට් කුඩු වෙලා නැත්තම් හොඳට කුඩු කරලා මික්ස් කරගන්න පුළුවන්. අපි ළමයි මේකට කිරි බිස්කට් බැහැන්න ඇඩ් කරගන්න ඕනි. ඊට පස්සේ අපි මේක මික්ස් කරාම බිස්කට් වලට කිරි උරා ගන්න ඕනේ. එතකොට ළමයි ගානට සෙට් වෙනවා. ওই විදිහට ළමයි අපි කිරි මේකට ඇඩ් කරලා හොඳට පෙඟෙන්න තියලා ඊට පස්සේ ළමයි අපි ওই විදිහට වීදුරු කප් එකකට මේක දාගන්න ඕනේ. මේකට ළමයි අයිස් කෝටු තියෙනවනම් ඕගොල්ලෝ ගහන්න. මට ඉතින් අයිස් කෝටු තිබ්බේ නෑ. ඒක නිසා මම හැන්දක් පාවිච්චි කරා. ඉතින් ඕගොල්ලන්ට තියෙන දේ අනුව මේකට හැන්ද ගහලා ඉවරලා ওই වගේ වීදුරු කප් එකකට දාලා ෆ්‍රිජ් එකේ තියන්න ඕනේ ළමයි පැය 12ක් විතර. ඊට පස්සේ ළමයි අපි චොකලට් බාර් වල වටේට චොකලට් ලේ එකක් ඇඩ් කරගන්න යන්නේ. ඉතින් මේක ඔයගොල්ලන්ට කැමති නම් කරන්න පුළුවන්. ඒකෙන් අපිට තවත් රසය වැඩි කරගන්න පුළුවන්. ළමයි අපිට මේකට කැමති චොකලට් වර්ගයක් ගන්න පුළුවන්. ඊට පස්සේ ළමයි අපි මේක ඩබල් බෝයිල් ක්‍රමයට මෙල්ට් කරගන්න ඕනේ. හොඳින් මෙල්ට් කරගන්න ඕනේ ළමයි. ළමයි මේක තික්නස් එක වැඩිනේ. එතකොට අපිට මේක තික්නස් එක ටිකක් අඩු කරගන්න කිරි ඇඩ් කරන්න පුළුවන්. ඒක ඇඩ් කරලා අපි ගානට තික්නස් එක අඩු කරලා හදා ගන්න පුළුවන්. දැන් ළමයි ඔයගොල්ලන්ට පේන්නේ පැය 12ක් ෆ්‍රිජ් එකේ තියලා ගත්ත අයිස්ක්‍රීම් බාර් දෙක. ඉතින් ළමයි මේකේ කොලේ ගලව ගන්න ඕනි අපි. පරිස්සමෙන් කරගන්න ඕනි වැඩක් ළමයි. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ අපි හදාගත්ත චොකලට් මිශ්‍රණය තියෙනවානේ. අන්න ඒක හොඳින් අයිස්ක්‍රීම් බාර් වල දවට ගන්න ඕනි. ඊට පස්සේ ළමයි අපි මේක සෙට් වෙනකන් ෆ්‍රිජ් එකේ නැවතත් තියන්න ඕනි. ටික වෙලාවක් තිබ්බහම මේක හොඳට සෙට් වෙනවා. ඊට පස්සේ ළමයි තියෙන්නේ ඔයගොල්ලෝ රස බලන්න. ඇත්තටම හරිම රසයි ළමයි. අනිවාර්යෙන් ඔයගොල්ලෝ try කරලා බලන්න ඕනි කෑමක් තමයි මේක. එහෙනම් ළමයි ආයෙමත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. අනිවාර්යෙන් ළමයි වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඔයගොල්ලෝගේ අදහස් පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ළමයි channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ආයි වීඩියෝ එකකින් හමු වෙනකම් පරිස්සමෙන් ඉන්න. See you next time. Bye bye ළමයි.